සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. ලෝවට යන ගමන අද අපි ඔයාලව එක් කරගෙන යන්නේ චීනයට. ලෝක බලවත් සම්මත රටවල්වලට පවා අභියෝගයක් තුමින් චීනයේ සෑම ශ්‍රේෂ්ඨයෙක් ඉන්න දියුණුවින් පවතිනවා. ඒ අතරින් පසුගිය වසර කිහිපය තුළ චීනයේ මෝටර රථ නිෂ්පාදන කර්මාන්තයේ විශාල දියුණුවක් අත්කර ගැනීමට සමත් වී තිබෙනවා. මෝටර රථ වෙළඳාමේ ඒකාධිකාරී පැතුරු බටහිර මෝටර සමාගම් වලට පවා අභියෝගයක් වුණු චීනයේ BYD සමාගම ගැන අද අපි කතා කරමු. ඇත්තටම මොකද්ද මේ BYD කියන්නේ? Build Your Dream කියන එක තමයි BYD කියන එකේ තේරුම. 1995 දී බැටරි නිෂ්පාදක සමාගමක් ලෙස ආරම්භ කරපු මෙම සමාගම අද වන විට චීනයේ විශාලතම විදුලි මෝටර රථ නිෂ්පාදකයා වනවා. මේ වන විට BYD මෝටර රථ ලක්ෂ ගණනක් ලොව පුරා පිහිටෙන අතර ලොව විශාලතම වාහන ප්‍රවාහන නෞකාවන් පවා මිලදී ගැනීමට මෙම BYD සමාගම සමත් වී තිබෙනවා. මෙම නෞකාව මගින් වාර්ෂික BYD මෝටර රථ විශාල ප්‍රමාණයක් ලොව පුරා අපනයන කිරීමට චීනය දැන් සමත් වී තිබෙනවා. පසුගිය වසරේ ටෙස්ලා සමාගමට වඩා වැඩි වාහන ප්‍රමාණයක් අලෙවි කිරීමට BYD සමාගම සමත් වී තිබෙනවා. ඇත්තටම මේ තරම් ඉක්මනින් BYD වාහන ජනප්‍රිය වුණේ නැහැ. ඒ සඳහා හේතු කිහිපයක් බලපාලා තිබෙනවා. පළවෙනිම හේතුව වන්නේ එහි ඇති සුපර් සේෆ්ටි බැක්. එහෙම නැත්නම් ගිනි නොගන්න බැටරියක් මේකට යොදාගෙන තියෙනවා. ඒ වගේම AI voice command අංශක 360ක් හැසිරිය හැකි කැමරාවක් සහිත ස්මාර්ට් ඉන්ටීරියර් එකක් මෙම BYD වාහනය තුළ දක්නට ලැබෙනවා. ඒ වගේම මේ බැටරිය ෆාස්ට් චාර්ජින් එහෙම නැත්නම් විනාඩි 30කින් 180ක් චාර්ජ් කරගැනීමේ හැකියාව තියෙනවා. මෙම වාහනවල අඩු මේන්ටේන් කොස්ට් එකක් කියලාමත් මේ වාහන මෙච්චර ලෝක ප්‍රජාප්‍රිය වෙන්න එක හේතුව. BYD වාහන ගැන කතා කරනකොට BYD වාහන වල අතිශය ජනප්‍රිය මාර්ග කිහිපයක්. ඒ අතරින් BYD Auto 3, BYD Dolphins සහ BYD Sail යන වාහන ලෝක පුරා විශාල වශයෙන් විකිණෙමින් තිබෙනවා. එසේම BYD මෝටර රථ සඳහා යොදා ගන්නා බැටරිය වල ටෙස්ලා සමාගම වාහන වලට යොදා ගන්නා බැටරි වලට වඩා ගුණාත්මක භාවයෙන් ඉදිරියෙන් තිබෙන බව වාහන විචාරකයන්ගේ මතය. ශ්‍රී ලංකාවේ BYD සමාගමේ නිල නියෝජිතයක් නැති වුණත් පෞද්ගලික ආනයනකරුවන් හරහා මේ වන විට BYD මෝටර රථ ආනයන වෙමින් පවතින. ඉතින් මේ BYD වාහන ගැන ලංකාවට ගැලපෙනවා. ඒ පිළිබඳ ඔබේ අදහස කමෙන්ට් කරන ගමන් වීඩියෝ එකට ලයික් එකක් දාලා ෂෙයා පාරක් දාන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ වීඩියෝ නැරඹීම දැන්ම අපේ channel එක subscribe කරන්න.